ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. පහුගිය දවස්වල ලංකාවට බලපාපු කාලගුණික විපර්යාසය නිසා සිද්ධ වෙච්ච ස්වාභාවික විපත ඉතාමත්ම ඛේදජනක සිදුවීමක්. ඒකට සිය ගණනකගේ ජීවිත අහිමි වුණා. ඒක නිසා මම මේ සිදුවීම ගැන තමයි පොඩ්ඩක් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඇත්තටම අවුරුද්දකට සාමාන්‍යයෙන් අවුරුද්දක් තුළ ලංකාවට වැටෙන වර්ෂාපතනයෙන් 10%ක විතර ප්‍රමාණයක් මේ දවස් කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීම නිසා. ඉතින් මේ අධික වර්ෂාපතනය නිසා සිද්ධ වෙච්ච දෙයක් තමයි මෙන්න මේ කඳුකර ප්‍රදේශවල සිදුවෙච්ච නායයම. මේ කඳුකර ප්‍රදේශවලට ඇදහැලිච්ච මේ ඉතාමත්ම විශාල වර්ෂාපතනය නිසා සිද්ධ වෙන්නේ මෙන්න මේ අපි හිතමු මෙන්න මේ වගේ කඳුකර ප්‍රදේශයක් තියෙනවා කියලා. මේ කඳුකර ප්‍රදේශයේ කන්ද මුදුන පැත්තට වතුර කියන්නේ වර්ෂාපතනය වැඩි වෙනකොට වෙන්නේ මෙන්න මේ විදිහට කන්ද තුලින් වෝටර් පාත් එකක් දිගේ ඒ වතුර කියන්නේ දැන් අපි හිතමු මේ විදිහට වැටෙන වර්ෂාපතනයෙන් කන්ද දිගේ බේරිලා රන් ඔෆ් වෙලා යන වතුර ටිකක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක් එහෙම ඒ විදිහට රන් ඔෆ් වෙලා මේ කන්ද දිගේ බේරිලා තමයි පහළට යන්නේ. ඊට අමතරව මේ වැටෙන වර්ෂාපතනයෙන් යම්කිසි ප්‍රමාණයක් මේ කන්ද හරහා ඒ කියන්නේ කන්ද තුලින් පස් හරහා පල්ලෙහාට ගමන් කරනවා. එතකොට දැන් මේ කඳු ප්‍රදේශයේ කලින් මේ විදිහට ලොකු වර්ෂාපතනයක් වැටිලා නැතුව තිබිලා ඒ කියන්නේ කාලයක් තිස්සේ මේකට වැටිච්ච කියන අවුරුදු 100 ගණනකටත් වඩා කාලයක් තිස්සේ වැටිච්ච වර්ෂාපතනය මේ වගේ ලොකු වර්ෂාපතනයක් නෙමෙයි නම් සාමාන්‍ය වර්ෂාපතනයක් නම් එතකොට මේ වර්ෂාපතනය නිසා වැටෙන වතුර වලින් වැඩි ප්‍රමාණයක් මේ විදිහට රන් ඔෆ් වෙලා යනවා. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයක් පස් තුලින් කාන්දු වෙලා මේ පහළට ගමන් කරනවා. එතකොට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබිලා තියෙද්දි අවුරුදු ගාණක් තිස්සේ මේ වැටෙන වර්ෂාපතනය පස හරහා ගමන් කරන්නේ හැදිච්ච ඒ කාලය තුල හැදිච්ච යම්කිසි ජල මාර්ග හරහා ඒ කියන්නේ වෝටර් පාත් මෙයා හදා ගන්නවා සීපේජ් වෝටර් පාත් මේ පස ඇතුලෙන්. ඉතින් මේ සාමාන්‍ය වර්ෂාපතනයකදී මෙයා හදාගත් වෝටර් පාත් දිගේ තමයි එතකොට මේ සාමාන්‍ය වර්ෂාපතනයේ හැලෙන වතුර මේ කන්ද දිගේ යන්නේ. කන්ද හරහා යන්නේ. නමුත් හිතන්න මේ විදිහට එකපාරට ඉතා විශාල වර්ෂාපතනයක් වැටෙද්දී ඉතා සුළු කාලයක් තුළදී මෙයා මේ කන්ද උඩ ප්‍රදේශයට වැටෙන වර්ෂාපතනය වැඩි වුණාම වෙන්නේ මෙයා මේ කන්ද හරහා යන වර්ෂාපතන ජලයත් වැඩි වෙන එක. එතකොට මෙයා නෝමලි ගිය පාත්වලට අමතරව මේ වැටෙන වර්ෂාපතන වතුර වැඩි නිසා මෙයා අලුතෙන් පාත් හදා ගන්නවා. මේ කන්දේ මේ අලුතෙන් පාත් මෙයා හදා ගන්නවා. මෙන්න මේ අලුතෙන් හදාගන්න පාත් නිසා දැන් කන්ද ස්ටේබල් වෙලා තියෙන්නේ අර කලින් හදාගත්ත පාත් වලට අනුරූපවනේ. දැන් අලුතෙන් හදාගත්ත පාත් වලට අනුරූපවත් එතකොට කන්ද try කරනවා ස්ටේබල් වෙන්න. මොකද එතකොට මේක ඇතුලේ තව මේ වෝටර් පාත් හැදිලානේ තියෙන්නේ. එතකොට වෙන්නේ මේ කන්ද මේ අලුත් වෝටර් පාත් වලට ස්ටේබල් වෙන්න හදනකොට වෙන්නේ මේ කන්දේ තියෙන පස් තට්ටු ටික එක්ක පල්ලෙහාට හරි නැත්තම් ස්ටේබල් තත්යකට පත් වෙන බලනවා. එතකොට තමයි වෙන්නේ මෙන්න මේ නායෑම කියන සංසිද්ධිය.
ඒ කියන්නේ මේ උඩ තියෙන පස්කන්ධ පල්ලෙහාට එනවා මේ වෝටර් පාත් ස්ටේබල් කරගන්න. ඒ කියන්නේ අලුතෙන් වෝටර් පාත් හැදෙන නිසා හැදෙන්නේ ඇත්තටම වෝටර් පාත්යක් කියන්නේ කුහරයක්නේ. මේ කුහරයක් හැදෙනකොට වෙන්නේ මේ අපි හිතමු දැන් මෙතන ඉඳන් මෙතනට අලුත් වෝටර් පාත්යක කුහරයක් හැදෙනකොට වෙන්නේ මෙතන මේ උඩ තියෙන පස්කණ්ඩිය ස්ටේබල් නැති වෙනවා. එතකොට වෙන්නේ ඒක මේ විදිහට පල්ලෙහාට රූට් එකට වැටෙනවා. අන්න ඒ නිසා තමයි මේ ඔය නායෑම වෙන්නේ. එතකොට මේ වගේ ඉතා විශාල වර්ෂාපතනයක් පොඩි කාලයකදී වැටෙනකොට වෙන්නේ මෙන්න මේ විදිහ අලුතෙන් වෝටර් පාත් හදාගන්න නිසා නායෑම් වෙනද කවදාකවත් වෙච්ච නැති තැන්වල අලුතෙන් නායෑම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක ගොඩාක් වෙලාවට පුරෝකථනය කරන්නත් අමාරුයි. මම දන්නේ මේ NBR එකෙන් වුණත් ඒක පුරෝකථනය කරගන්න පුළුවන්ද කියලා. මොකද මේ විදිහට බලාපොරොත්තු නොවන වර්ෂාපතනයක් නෙවැටෙන්නේ. ඔන්න ඔය සංසිද්ධිය නිසා තමයි මේ අපි හිතපු නැති තැන්වල නොහිතන විදිහට මේ නාය ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් කාරණය තමයි මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔය අපි ගොඩක් ජලාශ හදලා තියෙනවනේ කඳුකර ප්‍රදේශවල. ඔන්න ඔය කඳුකර ප්‍රදේශවල හදන ජලාශ හදද්දී දැන් අපි ජලාශයක් හදන්නේ කඳු දෙකක් අතර ඩෑම් එකක් බිල්ඩ් කරලානේ. ඔය ඩෑම් එක බිල්ඩ් කරද්දී අපි ග්‍රවුටින් කියලා ප්‍රොසෙස් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රවුටින් කියලා කියන්නේ දැන් අපි ඩෑම් එක ගහලා වතුර පිරෙන පැත්ත තියෙනවනේ. ඒ වතුර පිරෙන පැත්තේ වෝටර් පාත් තියෙනවා නම් ඒ කියන්නේ දැන් වතුර පිරෙන බේසින් එකේ වතුර පිරුණාට පස්සේ ඒ පොළොව යටින් වෝටර් පාත් තියෙනවා නම් ඒ පොළොව යටින් වතුර ගිහිල්ලා අනිත් පැත්තෙන් මතුවෙන්න පුළුවන්. ඒතකොට අර වෝටර් බේසින් එකේ තියෙන වතුර ටික ඒ පාත් හරහා ගිහිල්ලා ඩෑම් එක ගහුවට වැඩක් නැහැ. අර පාත් හරහා ගිහිල්ලා වතුර ටික බේසින් එකෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සංසිද්ධිය නිසා කරන්නේ මේ ප්‍රොජෙක්ට්ස් වල මේ ග්‍රවුටින් කියලා ප්‍රොසෙස් එකක් කරනවා. ඒ කියන්නේ මේ වෝටර් පාත් ග්‍රවුටින් කියලා ඒ කියන්නේ සිමෙන්ට් ග්‍රවුට් වලින් ඒ වෝටර් පාත් બ્લોක් කරනවා. මේ රූපේ තියෙන මේ වගේ දෙයක්. මේ තියෙන මේ ග්‍රවුටින් කරන මැෂින් එකක්. මේ තියෙන්නේ මේ වෝටර් පාත්. මේ වෝටර් පාත් මේ විදිහේ කුහරයක් හදලා මේ ග්‍රවුට් කරනවා මේ වෝටර් පාත් වල ඇතුළට මේ සිමෙන්ට් ග්‍රවුට් යන විදිහට. එතකොට මේ වෝටර් පාත් බ්ලොක් වෙනවා. එතකොට බ්ලොක් වුණාට පස්සේ වෙන්නේ අර විදිහට ඩෑම් එකේ යටින් සීපේජ් වෙන්නේ නැහැ බේසින් එකේ වතුර. එතකොට බේසින් එකේ වතුර ඒ විදිහටම ඒ ප්‍රමාණයෙම තියෙනවා. ඊට අමතරව මේ ඩෑම් එක කඳු දෙකක් අතර හදනකොට මේ කඳු දෙකේ තියෙන කියන්නේ දැන් වතුර බේසින් එකේ පිරුණාට පස්සේ මේ කඳු දෙක හරහත් තියෙන වෝටර් පාත් වලින් වතුර ලීක් වෙන්න පුළුවන්. ලීක් වෙලා බේසින් එකේ වතුර ටික නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජලාශයේ වතුර ටික ඒ කඳු හරහා තියෙන වෝටර් පාත් දිගේ වතුර ගිහිල්ලා ඒ වතුර ටික ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජලාශය හින්දෙන්න පුළුවන්. ඒකටත් කරන්නේ ඒ කඳු වල තියෙන තෝරාගත්ත තැන් වල තියෙන ඒ විදිහට යන්න පුළුවන් පාත් ටික අර විදිහට ග්‍රවුට් වලින් બ્લોක් කරන එක. එතකොට හිතන්න ඒ වගේ ඒ විදිහට બ્લોක් කරාට පස්සේ වෙන්නේ අර ඒ කඳු වල තිබිච්ච ස්වාභාවික වෝටර් පාත් එක නැති වෙලා යනවනේ. එතකොට ඒ තියෙන වෝටර් පාත් එක બ્લોක් කරාට පස්සේ ඒ වෝටර් පාත් එක අලුතෙන් තව වෝටර් පාත් එකක් හදා ගන්නවා යන්න. ඒ අලුතෙන් හදාගන්න වෝටර් පාත් එක නිසා අර මම ඉස්සෙල්ලා කියපු මේ විදිහෙම මෙන්න මෙතන සිද්ධ වෙච්ච විදිහෙම දෙයක් තමයි ඒ වගේ තැන්වලත් වෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් හදාගත්ත වෝටර් පාත් එක නිසා උඩ තියෙන සොයිල් බරත් එක්ක ඒ වෝටර් පාත් එක නිසා මේක ස්ලයිඩ් වෙන්න පුළුවන්. ලෑන්ඩ් ස්ලයිඩ් වෙන්න පුළුවන්. ඒ ලෑන්ඩ් එක ස්ලයිඩ් වෙන්න පුළුවන්. නායෑම වෙන්න පුළුවන්. මොකද අලුතෙන් වෝටර් පාත් එකක් හැදිලා නිසා.
ඉතින් ඔන්න ඔය කරුණු නිසා දැන් ඒ විදිහට වෝටර් පාත් අලුතෙන් හැදෙන නිසා ඒ වගේ දේවල් නිසා තමයි ඒ අවට ඉන්න ජනතාව ඒ කියන්නේ ඒ අවට ඉන්න ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඒ ජලාශයේ අවට ඉන්න ජනතාව රීලොකේට් කරන්නේ ඔන්න ඔය හේතු බලලා තමයි. ඉතින් අපිට තියෙන්නේ දැන් ওই ප්‍රොජෙක්ට් කරද්දී උනත් ඒ ප්‍රොජෙක්ට් කරද්දී ඒ කරන අයටත් හරියටම නිශ්චිතවම කියන්න බෑ ඒක කොයිතරම් දුරකට මේ බලපාන්න පුළුවන්ද කියලා. ඒක සමහර විට දැන් සමහර වෝටර් පාත් තියෙන්න පුළුවන් ගොඩාක් දුර ඉඳලා එන. කන්දක නම් ගොඩාක් ලොකු දුරක ඉඳලා එන වෝටර් පාත් තියෙන්නත් පුළුවන්. එතකොට අර ඒ කියන කට්ටිය කරන්නේ පුළුවන් තරම් අර ඒ අවට තියෙන ජනාවාස ටික අයින් කරලා රීලොකේට් කරන එක ඇරෙන්න අර ඊට අමතරව ඊට ගොඩාක් දුරකට බලපාන එක ගැන ඒගොල්ලන්ට ලොකු අධ්‍යයනයක් කරන්න පුළුවන්ද කියන එක ගැන මට මං හිතන්නේ පුළුවන් ඇති කියලා. මොකද ඒක ඉතාමත්ම අමාරු වැඩක් මං හිතන විදිහට. ඉතින් ඒ විදිහට දුර තැන් වලින් එන ඉතාමත්ම දුරක ඉඳලා එන වෝටර් පාත් ඒ විදිහට ඒවත් බ්ලොක් වුණාම වෙන්නේ අර දුර තියෙන ඒ කියන්නේ දුර තියෙන ජනාවාස වලත් ඒ ජනාවාස හදාගෙන තියෙන කඳු බෑවුම් වලත් ඒ විදිහට නායයන් සිද්ධ වෙන්න පුළුවන්. මේ අර විදිහට ඒ දුර ඉඳන් එන වෝටර් පාත් එක බ්ලොක් වුණාට පස්සේ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා නිසා තමයි කියලා මං හිතනවා මේ සිද්ධ වෙච්ච ගොඩක් නායයන් සිද්ධ වෙන්න ඇත්තේ. ඒ හේතුව වෙන්න ඇත්තේ ඔන්න කාරණා නිසා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අනිත් එක තමයි ඔය අපි දැන් ජලාශ හදද්දී ඒ ජලාශ හදනකොට ඉතා විශාල ඒරියා එකකනේ අපි ඔය වෝටර් බේසින් එකක් හදන්නේ. ඒ වගේ ඉතා විශාල ඒරියා එකක වෝටර් බේසින් එකක් හදද්දී වෙන්නේ මේ ඒ හරියේ ඒ කියන්නේ ඒ කලාපයේ වැස්ස ඒ කියන්නේ වර්ෂාපතනය වැටෙන විදිහේ වෙනසක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ හරියට වැටෙන වර්ෂාපතනය සහ ඊට අමතරව ඊට අවට වැටෙන වර්ෂාපතනයත් වැඩි වෙන්න පුළුවන්. මොකද ජලාශය නිසා. අන්න එතකොටත් අර සාමාන්‍ය ප්‍රමාණයෙන් වැටිච්ච සාමාන්‍යයෙන් වැටිච්ච වර්ෂාපතනයටත් වඩා වැඩි වර්ෂාපතනයක් වැටිලා ওই විදිහ නායයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ කාරණා තමයි බොහෝ දුරට වෙන්න පුළුවන් දේවල් හේතු. ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන් හේතු තමයි ඔන්න ඔයගේ දේවල්. ඉතින් ඒක අපිට හරියටම මේ 100%ක්ම කියන්න බෑ මේ හේතුමයි නිසා කියලා. සමහර විට දැන් අර කලින් කිව්වා වගේ ඉතාමත්ම වැඩි වර්ෂාපතනයක් වැටෙනකොට ඒක අපිට හරියටම නිශ්චිතව කියන්න බෑ මේ මෙතන නායයයිද නැද්ද කියලා. මොකද ඒක මං හිතන්නේ ඉතාමත්ම මේ අන්ප්‍රෙඩික්ටබල් දෙයක්. ඉතින් ඔන්න ඔක ගැන තමයි මට අද පොඩ්ඩක් මේක කතා කරන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි.